Welcome to True Ink Daily. නිසල දියෙහි රිද්මය ගලා යාම සහ හැඩතලයේ කලාව Flow and Form True Ink Daily වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අප ගවේෂණය කරන්නේ අපගේ තේමාව වන The Art of Flow and Form හෙවත් ගලා යාම සහ හැඩතලයේ කලාව යන්නෙහි ගැඹුරු අර්ථයයි. අද වේගවත් ලෝකයේ අප බොහෝ විට එක්කෝ අවුල් සහගත භවයේ ගිලී සිටිමු නැතහොත් දැඩි රාමු ස්ට්‍රක්චර්ස් තුල සිරවී සිටිමු. අප ජීවිතයේ දකින්නේ එක්කෝ හුදෙක් කර අවසන් කළ යුතු ලයිස්තුවක් ලෙසයි නැතහොත් කිසිදු මාලිමාවකින් තොරව දසත ඇදී යන රැල්ලක් ලෙසයි. නමුත් සැබෑ දක්ෂතාවය, එය නිර්මාණකරණය, තාක්ෂණය හෝ පුද්ගලික සංවර්ධනය වේවා පවතින්නේ මේ ප්‍රතිවිරුද්ධ බලවේග දෙක අතර ඇති සියුම් නෙටුම තුලයි. පදනම හැඩතලය අවබෝධ කර ගැනීම. හැඩතලය යන්නු ඔබව රඳවා තබා ගන්නා බඳුනයි. එය ඔබගේ දෛනික චර්යාවේ ව්‍යුහයයි. මෘදුකාණ්ඩයක ඇති කෝඩයන්, කෝඩ් සහ ඔබ උදෑසන පවත්වන විනයානුකූල පිළිවෙත්යයි. හැඩතලයක් නොමැතිව ශක්තිය විසිරීජයි. ගඟක් එඳ සිතන්න. දෙපස ඉවුරු නොමැති නම් එය හුදෙක් විනාශකාරී ජලකඳක් පමණි. ඉවුරු මගින් ජලයට දිශාවක්, වේගයක් සහ බලයක් ලබා දෙයි. ඔබේ ජීවිතයේ හැඩතලය යන්නු ඔබ සෑම උදෑසනකම දිනපොත ලිවීමට කැප කරන විනාඩි 30ක කාලයයි. ඔබ ඔබේ ව්‍යාපාරය සඳහා පනවා ඇති පැහැදිලි සීමාවන්ය. අත්දැකීම් තුලින් ඔබ ලබාගත් තාක්ෂණික දැනුමයි. චලනය, ගලා යාම වැළඳ ගැනීම. ගලා යාම යන්නු එම බඳුන තුල ඇති ජීව ශක්තියයි. එය සෝර්බාගේ ආත්මයයි. ජීවිතය අර්ථවත් කරන ස්වයං සිද්‍ර, ප්‍රීතිමත් සහ නිර්මාණශීලී ශක්තියයි. ගලා යාම යන්නු ඔබ යම් කාර්යයක කෙතරම් ගිලී සිටිනවාද යන්න, එහිදී ඔබට කාලය පිළිබඳ හැඟීම පවා අමතක වෙයි. නිර්මාණකරුවෙකු සිටීම නවත්වා දැකීම ආරම්භ කරන මොහොත එය. ඕෂෝ සෝර්බාද බුද්ධා ගැන කතා කරන විට ඔහු විස්තර කරන්නේ මේ ගලා යාම සහ හැඩතලයේ යන දෙකේ උපරිම සංකලනයයි. බුදුන් වහන්සේ නිශ්ශබ්ද විනයානුකූල මධ්‍යස්ථානීය සපයන අතර සෝර්බා නටන ජව සම්පන්න ප්‍රකාශනය සපයයි. අවසාන මානව යාවත් කාලීනය. සංකලනය. The Art of Flow and Form තුල ජීවත් වීම යන්නු මේවා එකිනෙකට වෙනස් දේවල් නොව සහකාරන්වයි. ඉවුරු ගොඩ නගන්න. ඔබේ වැදගත්ම වැඩ සඳහා දැඩි කාලසටහනක් සාදන්න. මෙම ව්‍යෝහය සිලගයක් නොව ඔබට පියාබා සිටීමට ඇති වේදිකාවයි. දියට ගලා යන්න ඉඩ දෙන්න. ව්‍යෝහය සකස් කළ පසු සෑම දෙයක්ම පාලනය කරන්න නෝත්සාහ කරන්න. ඔබේ සහජ බුද්ධිය විශ්වාස කරන්න. ලිපි දහසකට වඩා ලියා ඇති ඔබේ අත්දැකීම් වලට මම යන හැඟීමෙන් තොරව ඔබේ දෑන් මෙහෙවීමට ඉඩ දෙන්න. මැදමාව. මෙම බුද්ධිමත් තාක්ෂණික යුගයේ අප කෘතිම බුද්ධිය සහ ඩිජිටල් මෙලුවුම් අපගේ හැඩතලය ලෙස භාවිතා කර යුතුයි. එවිට අපගේ මානව විඥාණයට නිදහසේ ගලා යාමට අවස්ථාව ලැබෙයි. අද දවසේ සිතුවිල්ල. ඔබේ දවස ගෙවී යද්දී ඔබෙන්ම මෙසේ අසන්න. මම ඕන වැටුල තද හැඟී. සියල්ල හැඩතල පමණක්, ගලා යාමක් නැහැ. සිටිනවාද? නැතහොත් මම ඕන වැට්ටුව විසිරී. සියල්ල ගලා යාම පමණක්, හැඩතලයක් නැහැ. සිටිනවාද? සීමාව සොයාගන්න. බඳුන ගොඩ නගන්න. ඉන්පසු ඒ තුල නිදහසේ නර්තනයේ දෙන්න. මේ ජීවත්වීමේ කලාවයි. මෙය ගලා යාම සහ හැඩතලයේ කලාවයි.